අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙළයේ මහා ගත්කතුවරයණන් වන මාටින් වික්‍රමසිංහ මහතා ගැනයි. එතුමා නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, විචාරකයෙක් හා සමාජ චින්තකයෙක් ලෙස විශාල සේවයක් කළ පුද්ගලයෙකි. එතුමා 1490 මැයි 29 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල නම් ගම්මානයේ උපත ලැබීය. එතුමාගේ ළමා කාලය ගම් ජීවිතයට ආසන්නව ගත වූ අතර එම අත්දැකීම් ඔහුගේ ලේඛනවලට දැඩි බලපෑමක් සිදු කළේය. සම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයට සීමිත වුවද එතුමා ස්වයං අධ්‍යාපනය මගින් විශාල දැනුමක් රැස් කරගත් බුද්ධිමතෙකි. එතුමාගේ ලේඛන ජීවිතයේ විශේෂත්වය වන්නේ ගම් සමාජයේ වෙනස් වීම, පවුල් සම්බන්ධතා, ආගමික හා සංස්කෘතික ගැටලු, නවීනත්වය හා සම්ප්‍රදාය අතර ඇති සටන යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කිරීමයි. ගම්පෙරළිය කලියුගයේ යුගාන්ත යන නවකතා තුන ත්‍රිලෝකීය ලෙස හඳුන්වමින් සිංහල නවකතා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. මෙම කෘති තුලින් ගම් ජීවිතයෙන් නගර ජීවිතයට යන සමාජ පරිවර්තනය පැහැදිලිව දැක්වේ. නවකතා පමණක් නොව මඩොල් දුව වැනි කෘති ඔහුගේ කතා කරන ශෛලිය සහ දරුවන්ටත් වැඩිහිටියන්ටත් එකසේ ආකර්ෂණීය වූ නිර්මාණ හැකියාව පෙන්වයි. එසේම එතුමා විසින් සාහිත්‍ය විචාර, දර්ශනය, බුද්ධාගම, සංස්කෘතික ඉතිහාසය වැනි ක්ෂේත්‍රවලද විශාල කෘති රචනා කළේය. මාටින් වික්‍රමසිංහයන්ගේ ලේඛන ශෛලිය සරල, නිර්වුල් හා යථාර්ථවාදී වේ. එතුමා සමාජයේ රූමාන්තීකරණය නොකර සත්‍යම පෙන්눔 කළේය. මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලද ප්‍රධාන නවකතා වන්නේ කලියුගය, යුගාන්තය, මඩොල්දුව, විරාගය, ගම්පෙරළිය යන නවකතා වේ. 1976 ජූලි 23 වන දින එතුමා අභාවප්‍රාප්ත විය. මාටින් වික්‍රමසිංහ මහතාගේ සාහිත්‍ය උරුමය ශ්‍රී ලංකා ජනතාව අතර සදාජීවීව පවතී. එතුමා සිංහල සාහිත්‍යයට ලබා දුන් දායකත්වය අමරණීය වන අතර අනාගත පරපුරටද මඟ පෙන්වන්නක් වේ. මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්ත නම් හැමෝම මගේ channel එක subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ජය වේවා.